වෙලාවකට වැඩක් කරන්න යන්නේ අම්මා පල්ලා. සික් විතර. මිලා ප්‍රොඩක්ෂන්. අම්මට සීරි. අද නම් බඩු ඉන්නවා. අද අල්ල ගන්නම්කෝ. උන්ක බෑවසන්න අම්මා ඇත්තටම වෙලාවකට වැඩක් කරගන්න. මෝ හිතනවා ඇති හැමදාම මගෙන් බේරෙන්න පුළුවන් ඇති කියලා. හෂා අම්මට දිනු ළඟට එනකන් දැක්කේ නෑ කියනෝකෝ. ළඟට එනකන් දැක්කේ නෑ කියන්නේ. ළඟට එනවා දැක්කනම් බොහොම ඉඳීද? ඒ මොකද උඹ එහෙම කියන්නේ නෑ යයි. හරි හරි මේ ඒක වැඩක් නෑ. උඹට ලක්ෂ 10ක් ඇදුනොත් ඔබ මොකද කරන්නේ? ලක්ෂ 10ක්? ලක්ෂ 10ක් නේ. ලක්ෂ 10ක් හම්බුනොත් මම මුලින්ම කරන්නේ ලෝන් එක ක්ලෝස් කරනවා. දෙවෙනියට මම කරන්නේ අසපට වණ්ඩියක් ගන්නවා. ලක්ෂ 10ක් කියන්නේ ලොකු ගානක්නේ. ඒකනේ මේ මොකද මෙක් පාර එහෙම එකක් ඇහුවේ? නෑ නෑ. පොඩ හිතලා බලපන්කෝ. උඹට වෙන මොකුත් මතක් වෙන්නේ නැද්ද? ඈ? උඹට ලක්ෂ 10ක්වත් හම්බුණාද? නෑ නෑ. ඉවසපන්කෝ පොඩ්ඩක්. තව එක ප්‍රශ්නයක් තියෙනවා. හරි හරි අහපන්කෝ. මේ දවස්වල මම කරන්නේ ප්‍රශ්න වලට උත්තර දෙන එක තමයි කොහොමද? අවුලක් නැහැ. හරි. කවුරුත්ම දන්නේ නැතුව. උඹට ලක්ෂ 10ක් හම්බුනොත්. හරි. මුලින්ම අම්මට සුපිරි ගයක් හදලා දෙනවා. දැන් ටිකක් ඉන්වෙස්ට් කරනවා. හොඳයි. හරි දැන් මට කියවන්කෝ මේ මොකද්ද වෙලා තියෙන්නේ? ඈ එතකොට ඔබ මගෙන් ගත්ත රුපියල් 500. ඔව්නේ. පහයි බින්දුව ගෑනේ. යකෝ. ඔබ දැන් ඒක අරන් මාස 8ක් වෙනවා. කවද්ද ඒක මට ආපහු දෙන්නේ? එතකොට මේ උඹ මේ ලක්ෂ 10 කතාවක් ඇදලා ගත්තේ ඒකද? බං මාර මනුස්සෙන්න බං 500 මොනවද බං 500? යකෝ. මට හිතුනේ ලොකු ගාණක් ගැන හිතුවාම රුපියල් 500 පොඩි ගාණක් වගේ දැනෙයි කියලා.